ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. ඉතින් මම අද හදාන්නේ සෝයා මීට් එකක් පොල් කිරි නැතුව. ඉස්සෙල්ලා මම තෙල් ටිකක් එකතු කරගෙන උළු හාල් ටිකක් මම එකතු කරගත්තා. ඒ උළු හාල් ටික හොඳට බැදෙන්න දෙනවා මම දැන්. කරඳ මුංගුයි එනසාලුයි ඒකට මිශ්‍ර කරගත්තා. මම ඒකට තව කුරුඳු කෑලි ටිකකුත් එකතු කරගත්තා. මම ටිකක් වැඩිපුර තෙල් එකතු කරගත්තේ ඇයි කියලා ඔයාලා දන්නවද? මම තෙල් එකතු කරගත්තේ මම මේ පොල් කිරි දාන්න නැති නිසා. අනිත් එක තමයි තුන පහ ඔක්කොම මේ තෙල් එකෙන් තමයි බැදෙන්නේ. ඒත් එක්ක මම සුදු ලුණු ඉඟුරුයි එකතු කරගත්තා. දැන් මම ඒ ටික හොඳට බැද ගන්නවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. අමතක කරන්න එපා. හදලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ පේනවනේ මම හොඳට ඒ ටික බැද ගන්න විදිහ. ඇත්තටම මාර රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් මම දැන් මේකට කරගත්තේ මිරිස්. මිරිස් ටිකකුත් මම එකතු කරගත්තා. දැන් මම මේ එකතු කරගත්තේ මම දැන් ලුණුත් එකතු කරගත්තා ඒත් එක්කම. එකතු වෙලා තියෙන්නේ. ඒත් මම ගින්දර ටිකක් වැඩි කරලා තව ටිකක් බැද ගන්නවා. එකතු කරගන්නේ අල. සෝයා මීට් එක නැතුවම බැරි දේ මොනවද? අල. ඉතින් අපි අලත් එකතු කරගත්තා. හොඳට මේ අල ටික බැද ගන්නවා. එතකොට හරිම රසයි. අල ටික ඉක්මනට තැම්බෙනවනේ. දැන් නම් හොඳ පදමට පාටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්නකො මේ පේනව නේද? දැන් නම් ඔක්කොම ගානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම එකතු කරගන්නේ හැන්දි දෙකක් මම එකතු කරගත්තා. මොකද මට සැරට ටිකක් ඕන නිසා. ඒත් එක්කම බැදපු කළු කුඩුත් එකතු කරගන්නවා. ඇත්තටම මේ විදිහට හදලා බලන්න මාර රසයි. නිකන් චිකන් කරි එකක් වගේ. ඊට පස්සේ මම එකතු කරගත්තේ 3-5. දැන් ඉතින් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලට මතක ඇති නේද? මං කිව්වා තෙල් ටිකක් මම වැඩියෙන් එකතු කරගත්තා කියලා. ඒ මන් තෙල් එකතු කරගත්තේ මෙන්න මේ පදමට රසට එන නිසා. මම මේ තෙල් එකෙන්ම තමයි මේ ටික හොඳට මික්ස් කරගන්නේ. ඉතින් ඒත් එක්කම මම තක්කාලිත් එකතු කරගත්තා. මම ගොරකා එකතු කරේ නැහැ. ඉතින් මම ඒක නිසායි තක්කාලි එකතු කරගත්තේ. දැන් ඉතින් මම සෝයා මීට් ටිකත් ඒකටම එකතු කරගත්තා. ඊට පස්සේ
පස්සේ සෝයා මීට් එකේ පැකට් එකත් මම එකට එකතු කරගත්තා. ඉතින් ඔයාලත් හදලා බලන්න ඕනේ මේ රෙසිපි එක. අන්තිමටම තමයි මම කරපිංච එකතු කරගත්තේ. ඊට පස්සේ මම සෝයා මීට් එක වැහෙන තරමටම වතුර දාගත්තා. ඒත් මම පියනෙන් වැහුවේ නැහැ. පියනෙන් වහන්න නැතුව ගින්දර වැඩි කරලා තමයි තිබ්බේ. ඒ ඇයි කියලා දන්නවද? සාමාන්‍යයෙන් සෝයා මීට් එක පියනෙන් වැහුවට පස්සේ මේ තියෙන ගානටත් වඩා සෝයා මීට් එක තැම්බෙනවා වැඩි වෙනවා. එතකොට මේ සෝයා මීට් එක මේ තියෙන තත්ත්වයට වඩා සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෙනවා. ඉතින් මං කැමති නෑ ඒ විදිහට එනවට. මං කැමති මේ සෝයා මීට් එක මේ විදිහටම මේ ගානට තියෙනවට මම ආසයි. ඉතින් මම මේ විදිහට තමයි හදන්නේ. මම ඒත් එක්කම එකතු කරගත්ත ලුණු. ඕගොල්ලෝ දකින්න ඇති 10ක් විතර ගියාට පස්සේ තමයි මේ තියෙන විදිහ සෝයා මීට් එක බලන්නකො ඉතින්. දැන් ඉතින් මම හදලා ඉවරයි සෝයා මීට් එක. පේනවනේ රස පාට. ඉතින් ඔයාලත් හදලා මට කියන්න. එහෙනම් ආයෙමත් මම රස රෙසිපි එකක් අරන් එන්නකම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.